බලෙන් තද කරලා මාව ලීයේ හිර කරන්නපා. මගේ දත් කැඩිලා ගියොත් ඔයාගේ අතත් එක්කම වටිනා ලීයත් විනාශ වෙලා යයි. යකඩ මිටි වලින් ගහලා මාව paludu කරන්න එපා. මගේ මුවහත මොට වෙලා ගියොත් ඔයාගේ ලස්සන කැටයම සදහටම විනාශ වෙයි. සිහියක් නැතුව ඇනවලට වේගෙන් ගහන්න එපා. මගේ ඉලක්කය පොඩ්ඩක් හරි වැරදුනොත් ඔයාගේ ඇඟිලි ටික සදහටම කුඩු වෙලා යයි. ඇන තියෙන ලී උඩින් මාව බලෙන් යවන්න එපා. මගේ තලය සීරී ගියොත් ඔයාගේ නිර්මාණය කවදාවත් සුමට වෙන්නේ නැහැ. මගේ තලය ළඟටම ඇඟිලි ගෙනල්ලා ලීය බලෙන් තද කරන්න එපා. මට පාලනය නැති වෙලා ලීය ආපස්සට විසි වුණොත් ඔයාගේ ජීවිතේටම වන්දි ගෙවන්න වෙයි. බලෙන් ඇදලා ඇනවල ඔළුව කඩලා දාන්න එපා. මට ඇනේ ගලව ගන්න බැරි වුණොත් ඒක ලීය ඇතුළෙම සදහටම හිර වෙලා තියෙයි. එකම තැන තියාගෙන මාව ලීයට තද කරගෙන ඉන්න එපා. මගේ වේගෙට ලීය හැරිලා ගියොත් මුළු නිර්මාණයම මට්ටම සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යයි. දරා ගන්න බැරි තරමට මාව තද කරන්න එපා. මගේ සීමාව පැන්නොත් ඔයා ආදරෙන් හදන ලීය කුඩු වෙලාම යයි. කඩිමුඩියේ ලීය වටේට මාව බලෙන් හරවන්න උත්සාහ කරන්න එපා. මගේ සියුම් තලයේ මැදින් කැඩිලා ගියොත් ඔයාගේ ලස්සන හැඩතලයේ සදහටම අපතේ යයි. යකඩ ඇනවලට ගහලා මාව තුවාල කරන්න එපා. මගේ මුහුණත පැලිලා ගියොත් ඔයාගේ වටිනා නියන් ටිකත් ඉක්මනින්ම විනාශ වෙයි. එකම තැන රළු විදිහට අතුල්ලලා මාව ඉරා ගන්න එපා. මගේ සියුම්කම නැති වුණොත් ලීයේ තියෙන රළු ගතිය ඔයාට කවදාවත් මකා ගන්න බැරි වෙයි. සෙල්ලම් බඩුවක් වගේ මාව ඔහේ හැම තැනටම දික් කරන්න එපා. මගේ ඇණයක් වැරදිලා හරි පත්තු වුණොත් ඒක කෙලින්ම ඔයාගේ ඇඟ පසාගෙන යයි. මාව පාවිච්චි කරලා ලී පලන්න උත්සාහ කරන්න එපා. මගේ තුඩ කැඩී ගියොත් කිසිම දෙයක් හයියට රඳව ගන්න ඔයාට බැරි වෙයි. මාව බිම දාලා නොසැලකිල්ලෙන් වැඩ කරන්න එපා. මගේ අංශක අණුවේ මන්ටම වෙනස් වුණොත් ඔයාගේ සම්පූර්ණ නිර්මාණයම අපතේ යයි. වැරදි කටු දාලා මාව බලෙන් විදින්න යන්න එපා. මගේ වේගය පාලනය කරගන්න බැරි වුණොත් ලීය පලාගෙන ගිහින් ඔයාටත් අනතුරක් වෙයි. වේගය පාලනය කරගන්න නැතුව මාව අතේ තියාගෙන දගලන්න එපා. මගේ කටුව පොඩ්ඩක් හරි ලිස්සලා ගියොත් ඔයාගේ වටිනා කැටයම සම්පූර්ණයෙන්ම විකෘති වෙලා යයි. තෙතලී වල අතුල්ලලා මාව මලකඩ කවන්න එපා. මගේ දත් ගෙවිලා ගියොත් ඔයාගේ නිර්මාණයේ හැඩය කවදාවත් ලස්සනට එන්නේ නැහැ. මාව කඩිමුඩියේ ඇදලා එකපාරටම අතාරින්න එපා. මගේ 1 මිලිමීටරයක මිනුමක් වැරදුනොත් ඔයාගේ මුළු මහන්සියම ඇද වෙලා යයි. ගාලා ඉවර වුණ ගමන්ම ලී කෑලි දෙක හොලවන්න එපා. මට නිදහසේ වේලෙන්න දුන්නේ නැත්තම් ඔයාගේ මුළු නිර්මාණයම කෑලි වලට කඩා වැටෙයි. ඊළඟට ඕනේ මොකද්ද කියලා පහලින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එකට ලයික් කරලා ෂෙයාර් කරන්න.